بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهد الله فلا مضل له ومن يضلل له فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله فإن خير الحديث كتاب الله وخير الحديث حديث محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. الحمد لله رب العالمين. السلام عليكم ورحمة الله وبركاته. ವದನ್ ವಲಿನ್ ಅತಿ ಶ್ರೇಷ್ಠ ವದನ್ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾಗೆ ವದನ್ ಬವತ್ यह क्रियामार्गवलिन इतामत्म यहपत्म क्रियामार्गे हसरत नबी सल्लल्लाहु अलैहि वसल्लम तुमानगे यह क्रियामार्गे बवत धर्मे इतामत्म आयहपत्म दे धर्मे नामेन अलुद्दे एकत क्रीमय अलुद्दे सियल ඔබ ලලාල්ලා කියන නිරයට ගෙන යන බව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එතුමාණන්ගේ සියලුම දේශනාවලදී සඳහන් කරන ලැබූ එම හදීසය ඔබටත් මතක් කර දෙමින් අල්ලාහ් සුබ්හානහු තාලාට ශිර්ක් නොකරමින් සමක්‍රීම වලින් තොරව ප්‍රතික්ෂේප වලින් තොරව විදහත් ක්‍රියාවලින් තොරව අන්‍ය කලා කටයුතු වල සංස්කෘතික මෝඩ ගති පැවතුම් වලින් තොරව අල්ලාහ් සුබ්හානහු තාලාත් ඔහුගේ දූතවරුන්වත් පෙන්වා දෙන ලැබූ මේ යහපත් මාර්ගය ඔබත් මාත් ඔබගේ පවුලේ අයත් මාගේ පවුලේ අයත් ගමන් කර අල්ලාහ් සුබ්හානහු තාලාගේ සන්නිධානයේ අවසන් දිනයේදී ජන්නතුල් ෆිර්දෞස් ඔබටත් ඔබගේ පවුලටත් මගේ පවුලටත් මටත් සියල්ලටම අල්ලාහ් සුබ්හානහු තාලා ලබා දෙත්වා කියන උසස් චින්තනෙන් යුත් එම ප්‍රාර්ථනාව කරමින් අල්ලාහ් සුබ්හානහු තාලාගේ ශාන්තිය සමාදානයේ හස්රත් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට එතුමාගේ සත්‍ය සහාබාවරුන්ටත් පරිශුද්ධ බිරිඳාවරුන්ටත් මුමින් වරුන්ටත් මුස්ලිම් වරුන්ටත් ලෝක අවසාන වනතෙක් සිටින්නෝ සියලුම මුමින් මුස්ලිම් වරුන්ටත් අල්ලාහ් සුබ්හානහු තාලාගේ ශාන්තිය සමාදානය හිමි වේවා. අල්හම්දුලිල්ලාහ් සියලුම ප්‍රශංසා අල්ලාහ් සුබ්හානහු තාලාට හිමි වේවා. මහා කාරුණික පරම දයාබරු අල්ලාහ් සුබ්හානහු තාලාගේ නාමයෙන්ම ආරම්භ කරමි. ඉතින් සහෝදරනි මිත්‍රයනි අල්හම්දුලිල්ලාහ් නැවතත් අල්ලාහ් සුබ්හානහු තාලාටම සියලුම ප්‍රශංසා හිමි වේවා. මාගේ පාඩමේ තුලින් අල්ලාහ් සුබ්හානහු තාලා පිළිබඳ ඔහුගේ ගති ලක්ෂණ පිළිබඳ ඔහුගේ ගුණාංග පිළිබඳවත් මම සඳහන් කරගෙමින් පාඩම කරගෙන එන් ලැබුවා සහෝදරනි මිත්‍රයනි. ඒ ආකාරයට අල්ලාහ් සුබ්හානහු තාලාට දෙවියන්ට තිබිය යුතු ගුණාංග සහ ගති ලක්ෂණ කුමක්ද කියලා ඊ타මත්ම පැහැදිලිව කුර්ආනයත් සුන්නාවත් මගින් අපි ඊ타මත් සරලව පැහැදිලිව අප බලන් ලැබුවා. ඉතින් ඒ ආකාරයට කරුණු මුඛ්‍යම කරුණු කාරණා අපි සියල්ලම බලන් ලැබුවා සහෝදර මිත්‍රයනි. එනමුත් අල්ලාහ් සුබ්හානහු තාලාගේ ගුණාංග පිළිබඳ කතා කිරීමේදී ඒක දවසකින් දෙකකින් කතා කර ඉවර කරන්න හැකි මාතෘකාවක්. ඒ කෙසේ වුවත් ඉතාමත් අත්‍යවශ්‍ය කාරණා අපිට අප බලන් ලැබුවා. ඒ ආකාරයට සහෝදර මිත්‍රයනි තවත් කාරණයක් අද දිනේදී මතක් කිරීමට ඒ අනුව ඒ මතක් කිරීමෙන් අනතුරු අල්ලාහ් සුබ්හානහු තාලා පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කිරීමට පාඩමක් ලෙස අප අද දිනේදී කිරීමට බලාපොරොත්තු වන්නේ. ඉතින් සහෝදර මිත්‍රයනි අල්ලාහ් සුබ්හානහු තාලාගේ ඊටමත් මුඛ්‍ය ගුණාංගයක් හා ගති ගුණයක් වෙන අල්ලාහ් සුබ්හානහු තාලාට පමණයි গুপ্ত ඥානය තිබෙන්නේ සහෝදරනින්ද. গুপ্ত ඥානය යනු අල්ලාහ් සුබ්හානහු තාලාට විතරයි තිබෙන්නේ. මේ ලෝකේ කිසි කෙනෙකුට ඔහු ලබා දී නැහැ. එනමුත් සහෝදර මිත්‍ර මේ ලෝකයේ ඉස්ලාමීය සමාජයත් ඉස්ලාමීය සමාජය නොවන අයත් ඊටමත්ම අයහපතේ ගියපු හා වැරදි මඟට යන් ලැබූ කාරණාවක් තමයි গুপ্ত ඥානය පිළිබඳව විශ්වාසයන්. මිනිසුන්ටත් ඒ වගේම ජ්‍යොතිෂ්‍ය වේදීන් ඒ වගේම සියලුම ආකාරයේ වන්දනාමාන කරන උන්ටත් මේ গুপ্ত ඥානෙ තිබේ කියා විශ්වාස කරමින් ඒ පිළිබඳව ඊටාත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීම තුළින් අයහපතේ ගිය කරුණක් ලෙස අපිට දක්නට පුළුවන් සහෝදර මිත්‍රයනි.
ඒ ආකාරයෙන් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දූතවරයාණන්ටත් හෝ මේ গুপ্ත ඥානෙ තිබේද එසේ නොමැත සහෝදර මිත්‍රනි. එතුමාණන්ගේ ජීවන කාලය තුළදී අපිට කරුණු කාරණා රාශියක් අපිට සඳහන් කර හැකි ඔහුට එම ඥානය නොමැති බව. නමුත් අල්ලාහ් සුබ්හානහු වතාලා ඔහු සඳහන් කරන ලැබූ කාරණා ඔහුගේ සිතැඟිලි වලට හෝ ඔහු සිතාමතා ඔහුට තිබෙන ඥානයක් එක්ක කතා කරපු දෙයක් නෙවෙයි සහෝදර මිත්‍රනේ. ඒ අනුව අල්ලාහ් සුබ්හානහු වතාලා ඔහු පවසන ලැබවන්නේ ඔහු අල්ලාහ් සුබ්හානහු වතාලා විසින් එවන් ලබන වහී වලින් පමණක් බව තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා සඳහන් කරන්නේ. ඉතින් සහෝදර මිත්‍රනේ අල්ලාහ් සුබ්හානහු වතාලා සඳහන් කරනවා දූතවරයා බලලා 53 වෙනි සූරාවේ 3 වෙනි වදන මගින් වමා යන්තිකු අනිල් හවා ඉන් හුව ඉලා වහියන් යුහා. ඔහු මනෝ ඉච්ඡාවට අනුව කතා නොකරයි. ඔහු කතා කරන්නේ පහල කරන ලබන්නා වූ වහී දේව පණිවිඩයක් මිස වෙන අන් කිසිවක් නොමැති බව අල්ලාහ් සුබ්හානහු තාලා ඊටමත් පැහැදිලිව සඳහන් කරනවා සහෝදර මිත්‍රනි. ඉතින් අද අප මුස්ලිම් සමාජයේ අවලියාවරුන්ටගින් ඔවුන්ගේ දුක් ගැනවිලි කියා ඔවුන්ගෙන් මේ සඳහා උදව් උපකාර කිරීම, ඒ වගේම පේන බැලීම, ඒ වගේම ජ්‍යොතිෂ්‍ය කටයුතු කිරීම වැනි කාරණා ඉස්ලාමීය සමාජය තුලත් මේ ගුණාංගයේ නිසියාකාරව නොතේරුම්ගෙන අයහපතේ යන ආකාරයක් අපිට දක්වනවා. ඉතින් සහෝදර මිත්‍රෝනි අල්ලාහ් සුබ්හානහු තාලා මේ ගුණාංගේ ඔහුට පමණක් තිබෙන බව අපිට මේ කුර්ආන් වදනින් ඉතාමත්ම පැහැදිලිව දක්නනත. ඒ ආකාරයෙන්ම නබිතුමාගේ ජීවන එතුමාණන්ගේ නබිත්වයෙන් පසු හෝ පෙර අල්ලාහ් සුබ්හානහු තාලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ජීවින මාර්ගයේදී අපිට කොතරම් සාක්ෂි ලබා දී හැකිද සහෝදරි. ඒ අනුව අල්ලාහ් සුබ්හානහු තාලාට පමණයි গুপ্ত ඥානෙ තියෙන එකත් අපි මේ අවස්ථාවේදී සඳහන් කරනවා. ඉතින් සහෝදර මිත්‍රනි අද දිනයේදී මම ආරම්භ කිරීම සඳහා බලාපොරොත්තු වන්නේ පළවෙනි කාරණය මම සඳහන් කරන යුත්තේ අල්ලාහ් සුබ්හානහු තාලා පිළිබඳ අපි දැනගෙන පාඩමේදී අපි පියවරෙන් පියවර අපි එන ලැබුවා. ඉතින් ඒ ආකාරයේ අද දිනයේදී අල්ලාහ් සුබ්හානහු තාලා පිළිබඳ මාතෘකාව ලෙස අප අද බලන්න බලාපොරොත්තු වන්නේ අල්ලාහ් සුබ්හානහු තාලා කොහි සිටින්නේ කියලා. ඉතින් අල්ලාහ් සුබ්හානහු තාලාගේ ගති ලක්ෂණ ගුණාංග අපි ඊටමත් සරලව පැහැදිලිව බැලුවා. ඉන් අනතුරුව අප අද බලන්නේ අල්ලාහ් සුබ්හානහු තාලා කොහි සිටින්නේ කියලා. ඉතින් අපි පෙර පාඩම් වලින් කරුණු කාරණා බලන් ලැබුවා. ඉතින් සහෝදර මිත්‍රෝනි මෙලොවයි මතුලොවයි සාර්ථක කරන ඊටාත්ම මුඛ්‍ය කාරණය වන්නේ ඊමානය. ඊමානය තමයි ප්‍රධානතම අංගය. අල්ලාහ් සුබ්හානහු තාලා විශ්වාස කිරීමේදී ඊමානය ආමන්තු බිල්ලා අල්ලාහ් සුබ්හානහු තාලාව විශ්වාස කිරීම. ඉතින් ඒ අල්ලාහ් සුබ්හානහු තාලා විශ්වාස කිරීමේදී අපේ විශ්වාස කරන ක්‍රියාවලිය අපි මේ දැනගෙන එන ක්‍රියාවලියේදී අපිට මේ පාඩමේදී අපිට ඊ타මත්ම මුඛ්‍ය කාරණය ඔහු එකම දෙවියන් ඔහු බව. ඉතින් ඔහුට කිසිම ආදේශකයක් හෝ සමක්‍රීමක් හෝ නැමැති බව අපි ඉගෙනගෙන විශ්වාස කරන්නේ එම දෙවියන් පිළිබඳ අප දැනගන්න කරුණු කාරණාත් එක්ක. ඉතින් ඒ ආකාරයට අල්ලාහ් සුබ්හානහු තාලා ඉගෙනගෙන විශ්වාස කරන්නේ එම දෙවියන් පිළිබඳ අප දැනගන්න ලබන ඊළඟ කරුණු කාරණා නම් අල්ලාහ් සුබ්හානහු තාලා කොහි සිටින්නේද? කොහි දෙවැනි කරුණ කොහි සිටීද? ඔහු කුමක් මත සිටීද? ඉන් අනතුරුව තුන්වෙනි කාරණය අල්ලාහ් සුබ්හානහු තාලාව බැලිය හැකිද සහෝදර මිත්‍රයනි? මේ ලෝකේ බැලිය හැකිද? නැතිනම් අවසන් දිනයේදී බැලිය හැකිද? එසේ බැලිය හැකි නම් එම අල්ලාහ් සුබ්හානහු තාලාට කාහටද බැලිය හැකි යන කාරණාවත් ඒ වගේම හතරවෙනි කාරණාව ලෙස එම බැලිය හැකීම අල්ලාහ් සුබ්හානහු තාලාගේ අංග කෙසේද? ඔහුට රුවක් තිබේද? ඔහුගේ රුව කෙසේද කියන කාරණාවත්. ඉතින් මේ කාරණාව මේ පාඩම එකින් එකට බද්ධ වෙච්ච කාරණාවක්. ඉතින් මේ කාරණාව පිළිබඳව කරුණු කාරණා පිළිබඳ වැඩසටහන් කීපයක් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් සහෝදරනේ ඒ අනුව අද දිනේදී අල්ලාහ් සුබ්හානහු තාලා කොහි සිටින්නේ කියන මාතෘකාව යටතේ අල්ලාහ් සුබ්හානහු තාලා තේරුම් ගැනීමටත්
තේරුම්ගෙන ඔහුට වන්දනාමාන කිරීමටත් අපිට එසේ වන්දනාමාන කිරීමේ අවසන් දිනයේදී ජන්නතුල් ෆිර්දෞස් ලබා ගැනීමටත් හැකි වෙනවා. ඉතින් ඉන්ෂාඅල්ලාහ් ඔබටත් මටත් ඔබේ පවුලේ අයටත් සියලු දෙනාටම ජන්නතුල් ෆිර්දෞස් ලැබේවයි කියා නැවතත් උසස් චින්තනයෙන් යුත් ප්‍රාර්ථනාව කරන්නෙමි. ඉතින් සහෝදරනි අල්ලාහ් සුබ්හානහු වතාලා කොහි සිටින්නේද? ඉතින් අද්විත ප්‍රතිපත්තිය මේ ලෝකයේ තිබෙනා වූ අද්විතීය ප්‍රතිපත්තිය ඒ වගේම ග්‍රීක සංකල්පයන් ඉස්ලාමය තුලට පැමිණ ඉස්ලාමයේ වලදා විනාශ කරන ලබන්නා වූ මහා මගවැරදුනන් පාර්ශයන් සහෝදර මිත්‍රයනි මේ චින්තනයන් මෙම සංකල්පයන් පිළිබඳව ඔවුනුත් එය වටහාගෙන අප තුලම තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා සිටින්නේ කියාද විශ්වාස කරමින් ඒ අනුව කටයුතු කරන පාර්ශයක් ලෙස තරීකාවරුන් සූෆීත්වයේ සංකල්පයේ සිටින මතයේ කිඳා බැස සිටින්නන් ඔවුන් බැලුවොත් ඔවුන් ඉබාදත් ඒ වගේම සලාතේ කරන්නේ නැහැ ඉබාදත් කරන්නේ නැහැ මොකද ඔවුන්ටම සාධාරණය කරගනිමින් පවසා ගන්න ලබන්නේ සහෝදරයනි ඔවුන්ගේ නායකයන් ඉමාම්වරුන් ඒ වගේම තංගල්වරුන් කියාගෙන ඔවුන් අල්ලාහ් සුබ්හානහු වතාලා සිටින්නේ අප තුල තමයි සිටින්නේ කියාගෙන ඒ අනුව කටයුතු කරනවා. නඌදු බිල්ලා අල්ලාහ් සුබ්හානහු වතාලා ඔබත් මාවත් අපගේ ඊමානයත් ආරක්ෂා කරත්වා කියා. ඉතින් සහෝදරයනි අපගේ ඔවුන්ගේ අදහස අනුව අපගේ ඇස්වල අපගේ අත්වල අපගේ පාවල අල්ලාහ් සුබ්හානහු වතාලා සිටින්නේ කියා අද්විතීය සංකල්පය ග්‍රීක සංකල්පයන් කිඳා බස්සගෙන ඒ චින්තනයන්ව අනුගමනය කරමින් ඉස්ලාමයේ මගවැරදුණු පාර්ශයක් ලෙස සිටිනා වුණත් අපිට දක්නට ලැබෙනවා සහෝදරයනි. ඒ වගේම අල්ලාහ් සුබ්හානහු වතාලා සත්‍ය වශයෙන්ම කොහි සිටින්නේද සහෝදරනි මිත්‍රනි? අපි බලන සෑම තැනකම ඔහු අල්ලාහ් සුබ්හානහු වතාලා සිටින්නේද? මේ ලෝකේ සෑම තැනකම විසිරි සිටින්නේ කියා ගල් ගස්වල ඒ වගේම මහා සිකරවල පල්ලි පන්සල් කෝවිල්වල සිටින්නේ කියලා දෙවියන් පිළිබඳව මිනිසුන් තුල ඊ타ත්ම විශ්වාසයෙන් යුතුව විශ්වාස කරගෙන පැමිණෙන්නේ සහෝදර මිත්‍රයනි. ඉතින් ඉස්ලාමය ඒ පිළිබඳව අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දේව සංකල්පයේ ඉස්ලාමයේ දේව සංකල්පයේ දෙවියන් පිළිබඳව ඊ타ත්ම පැහැදිලිව මුළු මහත් මිනිස් සමාජයටම නිවැරදිව හඳුන්වා කියා දී තිබෙනවා සහෝදර මිත්‍රයනි. ඉතින් අල්ලාහ් සුබ්හානහු වතාලා මේ අල් කුර්ආනයේ මගින් අල්ලාහ් සුබ්හානහු වතාලා පිළිබඳව ඊටමත් නිවැරදිව සඳහන් කරනවා. ඒ වගේම අල්ලාහ් සුබ්හානහු වතාලා මේ අල් කුර්ආනයේ පිළිබඳ සඳහන් කිරීමේදී මේ ඔබලාගේ අන්දයෙන් හැටියට එසේ නැතිනම් චින්තනයක් නොමැතුව මෝඩයෙකු ලෙස නොමැතුව ඔබලා මේ අල් කුර්ආනය පිළිබඳව ඉගෙනගෙන ඒ පිළිබඳ ඊටමත්ම හොඳ දැනුමක් ගන්න කියන අල්ලාහ් සුබ්හානහු වතාලා කරනවා. ඉතින් අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ ආකාරයට අන්-නිසා සූරාවෙන් 4 වෙනි සූරාවේ 82 අල්ලාහ් සුබ්හානහු වතාලා මේ ආකාරයට සඳහන් කරනවා සහෝදර මිත්‍රනි. අෆලා යතවබ්බරුල් කුර්ආන අම් අලා කුලූබිහිම් අක්ෆාලුහුමා අල්ලාහ් සුබ්හානහු වතාලා සඳහන් කරනවා සහෝදර මිත්‍රයනි අල් කුර්ආනයේ ඔවුන් පරිශීලනය නොකරන්නේද? නැතහොත් ඔවුන්ගේ හදවත් මත අගුල් දමා තිබෙන්නේද කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා ප්‍රශ්නයක් අහනවා සහෝදරනි. ඉතින් මේ ආකාරයේ අපිට අල්ලාහ් සුබ්හානහු වතාලා පැවසූ නිසාම මෙම ධර්මය අන්ධයෙකු මෝඩයෙකු ලෙස වැටෙන්නේ නැතුව අල්ලාහ් සුබ්හානහු වතාලා පිළිපදින්නේ කියලා බලන්නේ කියලා කිව්වේ නැහැ සහෝදරනි. අල්ලාහ් සුබ්හානහු වතාලා කියන්නේ මේ අල් කුර්ආනයේ ඔබලා සිතන්න ඒ පිළිබඳ ගවේෂණය කරන බුද්ධිමත්ව කටයුතු කරන ලෙසත් අල්ලාහ් සුබ්හානහු වතාලා මිනිස් සමාජයේ සඳහන් කරනවා සහෝදරනි. මේ පිළිබඳව සිතා බලන ලෙසත් අල්ලාහ් සුබ්හානහු වතාලා ඊටමත්ම පැහැදිලිව සඳහන් කරන්නේ. ඉතින් එසේ පවසන ඒ ආකාරයට ඔහු පිළිබඳව පවසන ලබනවා නම් ඒ වගේම
මේ ලෝකයේදී සහෝදර මිත්‍රවනි ඒක දේව සංකල්පය පිළිබඳව පැහැදිලිව නබිවරුන් දූතවරුන් පවසා තිබියදීත් අල්ලාහ් සුබ්හානහු වතාලාට ෂයිතාන්ගේ ක්‍රියාදාමයේ මගින් ප්‍රතික්ෂේප කිරීමන් ඒ වගේම සමක්‍රීම් වලද ඒ වගේම බහුදේව සංකල්පයන් ලෝකයේ ඇතිවේ ඒ පිළිබඳව අයහපතේ ගියවුන් පිළිබඳව පාර්ශවයන් බලා ඒ පිළිබඳව දෙවියන් පිළිබඳ තියෙන චිත්ත රූපය ඔවුන්ට ඉතාමත් ප්‍රශ්නකාරී තත්ත්වයක් නිසා ඔවුන් දෙවියන් නොමැති බව කියා විවිධ පාර්ශවයන් ඔවුන් දෙවියන් නොමැති කිය නාස්තිවාදීන් ලෙස පිරිසක් නැඹුරු සිටින්නේ සහෝදර මිත්‍රනි. ඒ කෙසේ වෙතත් සහෝදර මිත්‍රනි ඔහු පිළිබඳව පැවසීමේදී අල්ලාහ් සුබ්හානහු තාලා ඔහු පිළිබඳව පැවසීමේදී නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එම අල්ලාහ් සුබ්හානහු තාලා පිළිබඳව පැවසීමේදී අල්ලාහ් සුබ්හානහු තාලා කොහි සිටින්නේද කියා ඊටමත් පැහැදිලිව සඳහන් කරනවා සහෝදරනි මිත්‍රවනි. ඉතින් අල්ලාහ් සුබ්හානහු තාලා ඔහු සිටින්නේ අහස් තලයේ සිටින්නේ කියා අල්ලාහ් සුබ්හානහු තාලා ඔහු පවසන්නේ සහෝදර මිත්‍රවනි. ඔහු අහස් තලයේ සිටින්නේ ඒට කුමකින්ද සාක්ෂි ලෙස අප සඳහන් කරන්නේ. ඉතින් ඒකට අල්ලාහ් සුබ්හානහු තාලා ඔහු සාක්ෂි ලෙස ඔහු සඳහන් කරන්නේ අල් කුර්ආනයේ 5 වෙනි සූරාවේ 3 වෙනි වාක්‍යයෙන් අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරනවා ඒ සඳහා සහෝදර මිත්‍රවරුනි 3 වෙනි වාක්‍යයෙන් අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරනවා අල් යෞම අක්මල්තු ලකුම් දීනකුම් ව අත්මන්තු නිමති වරලියතුන් ලකුමුල් ඉස්ලාම දීනා. ඒ කියන්නේ අද දිනදී නුඹලාගේ දහම නුඹලාට පරිසමාප්ත කර ඇත්තෙමි. තවද ඔහුගේ රහමතේ අරුණැල්ල ඔහු දූතවරයා මගින් අල්ලාහ් සුබ්හානහු තාලා පූර්ණ කළ බව පවසයි සහෝදරනි. මේ ආයතය පිළිබඳ සඳහන් මේ ආයතය අල්ලාහ් සුබ්හානහු තාලා ඉස්ලාමයේ පරිපූර්ණ දහමක් ලෙස පහළ කරන ලැබූ බව හජ්ජතුල් විදාදී නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට පහළ කරන ලැබූ මෙම වාක්‍යයයි සහෝදර මිත්‍රනි. ඉතින් මේ ධර්මයේ අල්ලාහ් සුබ්හානහු තාලා කිසිම අඩුවක් කිසිම අඩුපාඩුවක් නැමැතු පරිපූර්ණ කළ බව පැහැදිලිව සඳහන් කරන සහෝදරනි. ඉතින් නබි සල්ලල්ලාහු තුමාණන් එම හජ්ජතුල් විදායේදී අහන් ලැබුවා මෙම දහම මම ඊ타මත්ම පැහැදිලිව ඔබලාට ලබා දී යන්නේ මේ කියා. ඒ කෙසේද කියලා අසලම සඳහන් කිරීමේදී මම දහවලමෙන් ඊ타මත්ම ආලෝකමත්ව ආකාරයට දීප්තිමත්ව තිබෙන ආකාරයට රාත්‍රියත් ඒ ආකාරයට දීප්තිමත්ව තිබෙන ආකාරයට මම මේ දහම ඔබට ලබා දී යන්නේ මේ. ඒ කියන්නේ දහවලමෙන් ඊ타මත්ම ආලෝකවත්ම දීප්තිමත්ව තිබෙන දහවලමෙන්ම රාත්‍රියදත් ඒ ආකාරයට තිබෙන බවයි සඳහන් කරමින් ඒ ආකාරයට මේ දහම මම ඊ타මත් දීප්තිමත්ම ආලෝකවත්ම පැහැදිලිව සරලව ලබා දී යන්නේ මේ කියා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන් සඳහන් කරන ලැබුවා සහෝදරනි. ඉතින් මේ දහමේ කිසිම අඳුරක් හෝ කිසිම අඩුපාඩුවක් නොමැති බවයි අල්ලාහ් සුබ්හානහු තාලාත් ඔහුගේ දූතවරයාත් සඳහන් කරන්නේ. ඉතින් මේකින් අපිට අල්ලාහ් සුබ්හානහු තාලා පිළිබඳ දැනගැනීමේදී ඔහු පැවසිය යුතුයි ඔහු පිළිබඳ ඔහු සිටින තැන ඔහු පැවසිය යුතුයි ඔබ නැතුව අපගේ සිතැඟිලි වලට හෝ අපට හිතන ආකාරයට ඔය සඳහන් කරන්න නොහැකි සහෝදරනි. ඉතින් මේ ආකාරයට අල්ලාහ් සුබ්හානහු තාලා පිළිබඳව ඔහු සඳහන් කරනවා සහෝදර මිත්‍රයනි. මෙන්න මේ ආකාරයට අල්ලාහ් සුබ්හානහු තාලා ඔහු කොහු සිටින්නේද කියදිත් අල්ලාහ් සුබ්හානහු තාලා අල් කුර්ආනයේ 6:18 සඳහන් කරනවා වහුව කාහිරු ෆෞක ඉබාදිහි. අල්ලාහ් සුබ්හානහු තාලා ඉහලින් සිටගෙන තම ගැත්තන්ව පාලනය කරන්නේ කියා. ඉතින් සහෝදර මිත්‍රයනි අල්ලාහ් සුබ්හානහු තාලා කොහේ සිටින්නේද යත් ඔහු සිටින්නේ ඉහළ බවත් අහස්තලයේ බවත් මේ අල් කුර්ආනයේ මගින් සඳහන් කරනවා. ඉතින් සහෝදර මිත්‍රයනි ඒ ආකාරයට අල්ලාහ් සුබ්හානහු තාලා ඉහළ සිටගෙන තම බල පරාක්‍රමයේ සිදු කරන්නේ සහෝදර මිත්‍රයනි. මෙම අල් කුර්ආනයේ වදන මගින්
අල්ලා සුබහනෝ තාලා සිටින තැන ඉතාමත් පැහැදිලි. ඒ නොමැතුව ඔහු සෑම දිසාවකම උතුරු කොනේ දකුණු කොරේ කියාගෙන අපේ සමහර ගීතවලින් ඉස්ලාමීය ගීතවලින් සඳහන් කරන ආකාරයට සෑම තැනකම සෑම සිකරයකම ගල් මුල් වල සිටින බවත් සඳහන් කරනවා. ඉතින් සහෝදර මිත්‍රයනි අල්ලාහ් සුබ්හානහු වතාලා කොහෙවත් නෙවෙයි. අල්ලාහ් සුබ්හානහු වතාලා ඉහළ සිටින බව තමයි සඳහන් කරන්නේ. ඉතින් ඒ වගේම අල් කුර්ආනයේ 16යි 50 වෙනි වාක්‍යයෙන් සඳහන් කිරීමේදී අල්ලාහ් සුබ්හානහු වතාලා සඳහන් කරනවා යහාෆූන රබ්බහුම් මින් ෆෞකිහිම් වයඅෆුලූන මා යුමරූන්. අල්ලාහ් සුබ්හානහු වතාලා සඳහන් කරන ඔවුනට ඉහළින් සිටින ඔවුන්ගේ පරමාධිපතිට ඔහු බිය වෙති කියා අල්ලාහ් සුබ්හානහු වතාලා සඳහන් කරනවා. ඉතින් දේව විශ්වාසකයන් පවසන්නේ දේව විශ්වාසකයන් කුමන දෙවියන්ට බියවන්නේ නැත් තමන්ට ඉහළින් සිටින්නා වූ තමන්ව පාලනය කරන්නා වූ මේ ලෝකේ පරිපාලනය කරන්නා වූ සර්ව බලධාරී අල්ලාහ් සුබ්හානහු වතාලාවට බියවන්නේ බව දේව විශ්වාසකයන් පවසන බවත් ඒ වගේම අහංකාරකම් නොකර උද්දච්චකමින් නොසිට අය ඔවුන් බවත් අල්ලාහ් සුබ්හානහු වතාලා සඳහන් කරනවා සහෝදරයනි. ඉතින් ඔහුගේ පරිශුද්ධ අල් කුර්ආනෙන් පවසන්නේ ඒ වගේම අප අල්ලාහ් සුබ්හානහු වතාලා කවුරුත් දන්නා අල්ලාහ් සුබ්හානහු වතාලා අල් කුර්ආනෙන් සඳහන් කරනවා අල්ලාහ් සුබ්හානහු වතාලා කොයි සිටින්නේ කියන තවත් අවස්ථාවකදී අපි සියලුම දෙනාම දන්නවා ෆිර්අවුන් පිළිබඳ. ඔහු ඉතාමත්ම කුරිරු පාලකෙක්. ඔහු ෆාරාවෝ ඔහු අල්ලාහ් සුබ්හානහු වතාලා කොහි සිටින්නේ කියලත් ඔහු තේරුම්ගෙන සිටින සහෝදරයනි. 40 වෙනි සූරාවේ 37 වෙනි එකෙන් ෆිරාවුන්ගේ එම සිද්ධිය පිළිබඳ අල්ලාහ් සුබ්හානහු වතාලා සඳහන් කරනවා සහෝදරයනි. මේ කාරණාවේදී ආශ්චර්යමය කාරණේ තමයි ෆිරාවුන් තේරුම්ගෙන තිබෙනවා මූසාගේ දෙවියන් අල්ලාහ් සුබ්හානහු වතාලා සිටින තැන. ඉතින් සැබැයි අපගේ මුස්ලිම් සමාජයේ විසින් අයහපත ගියවුන් විසින් ඔවුන් සිතන් සිටින්නේ සහෝදරයනි මිත්‍රනි අල්ලාහ් සුබ්හානහු වතාලා සෑම තැනකම සෑම ස්ථානයක සිටම සෑම සුළඟමින් සැරිසරමින් සෑම පැතිකඩකම සිටින බව. ඉතින් එසේ නෙමෙයි සහෝදරයනි. ඉතින් අල්ලාහ් සුබ්හානහු වතාලා සිටින්නේ කොහෙද කියන එක ෆිරාවුන් කියන එම කුරිරු පාලකයා තේරුම්ගෙන සිටින සහෝදරයනි. ඉතින් සෑම කාලයකම අපේ දූතවරුන් සෑම සමාජයකටම ඔවුන් කතා කරන භාෂාවෙන් ඔවුන්ගේ සමාජයට පැමිණ ඔවුන්ගේ කාර්යභාරය වුණේ අල්ලාහ් සුබ්හානහු වතාලා පිළිබඳ ඒකීයත්වය පිළිබඳවත් ඔහුට සම නොකරන ලෙසත් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ධර්මය පිළිපදීමට ඔවුන්ට ධර්මය කියා දීම ඔවුන්ව යහපත් මාර්ගයට ගැනීමටයි දූතවරුන්ව අල්ලාහ් සුබ්හානහු වතාලා. නමුත් සහෝදර මිත්‍රෝනි ඒ ආකාරයට එසේ කටයුතු කරමින් සිටින කාල වකවානුව තුළ තමයි මේ ෆිරාවුන් ෆාරාවෝ කියන ෆිරාවුන් කුරිරු නායකයා ඔහු දේව ප්‍රතික්ෂේප කිරීම වලටත් එහා ගිය ඔහු සඳහන් කරන ලැබුවේ ඔහු සඳහන් කරනවා අන රබ්බුකුම් අල්ලා මම තමයි දෙවියන්ටත් දෙවියන් කියා ඔහු සඳහන් කරමින් සිට මහා කුරිරු පාපකයෙක් හැටියට තමයි ෆිරාවුන් හිටියේ. ඉතින් මේ ෆිරාවුන් ඔහුගේ ජනතාවට සඳහන් කරන මම තමයි රබ් මගෙන් තමයි ස්වර්ගය ලැබෙන්නේ යහපත අයහපත ලබා දෙන්නේ මම කියා තමයි ඔවුන් තම සමාජයට කියා දී හඳුන්වා දීගෙන සිටපු ෆිරාවුන්. සහෝදර මිත්‍රෝනි ඔහු මේ ආකාරයට තම සමාජය පාලනය කරමින් සිට තුරදී තමයි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දූතවරයා විසින් මූසා නබිතුමා ඔහුට ධර්ම දේශනය කරන ලැබුවේ. ඒ ආකාර ධර්ම දේශනා කරනලා ඒ කර්තව්‍යයේදී ඔහු සඳහන් කරනවා එක් අවස්ථාවකදී ඔහුගේ ඉහළ නිලධාරියා හාමාන් වෙත පවසමින් හාමානේ මට මූසා පවසන දෙවියන්ව බැලිය යුතුයි. ඒ සඳහා මට ඉතාමත් උස් කුළුණක් සාදා දෙනවා කියා සඳහන්. ඒ කුළුණට නැග මූසාගේ දෙවියන්ව මා එබී බැලිය යුතුයි කියා සඳහන්. ඉතින් මේ ආකාරයට අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ සිද්ධි මාලාව අල් කුර්ආනයේ 37 වෙනි වාක්‍යයෙන් සඳහන් කරනවා සහෝදරනි මූසාගේ දෙවිදුන් මෙහි
මෙහි මත නැග සිට අහස්තල මාර්ගයේ සිට එබී බලන්නේ මේ කියා පැවසියේ. ඒ අනුව සහෝදර මිතුරනි මේ කුර්ආන් වදන මගින් ෆිර්අවුන් පවසන්නේ මූසාගේ දෙවියන් අහස්තලයේ සිටින බවයි. ඉතින් සහෝදර මිතුරනි මේ ආකාරයට ෆිර්අවුන් තේරුම්ගෙන තිබෙන සහෝදරනි. ඉතින් අල් කුර්ආනයේ මේ ආකාරයට තවත් වදනක් අපිට අල්ලාහ් සුබ්හානහු තාලා කොහි සිටින්නේ කියලා වදනක් බලමු. අල්ලාහ් සුබ්හානහු තාලා ඊටාත්ම අනතුරු අංගව සඳහන් කරන කාරණාවක් තියෙනවා. අක්‍රමිකතාකරුවන් පාපිෂ්ඨයන්ට අපරාධකාරයන් බල අල්ලාහ් සුබ්හානහු තාලා මේ ආකාරයෙන් සඳහන් කරනවා. 67 16 වෙනි වාක්‍යනොත් කවරෙකුගේ ආධිපත්‍ය අහසේ තිබෙන්නේද ඔහු නුඹලාව පොළොවට ගිල්වීම පිළිබඳ නිර්භයව සිටින්නේහුද එසැනින් එය දෙදරා යනු ඇත. ඉතින් සහෝදරනි මේ අහස්තලයේ සිටින්නේ මා අහස්තලයේ සිටින්නේය. මා අපරාධකරුවන්ව අක්‍රමිතාකරුවන් පාපතරයන් නොබලා සිටින්නේද කියා ඔහු මගේ වද වේදනාවලට ගෙන එනු ලබන බව අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරන ආකාරය තමයි මේ කුර්ආන් වදන් වලින් අපිට සඳහන් කර හැකි. අල්ලාහ් සුබ්හානහු තාලා අහස්තලයේ සිටින බව. ඉතින් සහෝදර මිතුරනි තවත් ආකාරයට අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරනවා කුල් සීරු ෆිල් අර්ල සුම්ම අර්දුලුකුම් කයිෆ ආකිබතුන් මුකස්සිබීන්. අපරාධකරුවන් තේරුම් නොගන්නේද අහම්බාරකරුවන් නොතේරුම් ගන්නේද මේට පෙර සමූහයන් කෙසේ විනාශ වී ගියේ කියා. මෙම ලෝකයේ සංචාර කරන බලනු අපරාධකරුවන් අහම්බාරකරුවන් කෙසේ විනාශ වූ කියා අල්ලාහ් සුබ්හානහු තාලා අසුන් ලබන්නේ සහෝදරනි. මේ ආකාරයට අල්ලාහ් සුබ්හානහු තාලා අල් කුර්ආනෙන් ඔහු සිටින ස්ථානයේ පිළිබඳ ඔහු සෑම ආකාරයකම සඳහන් කරනවා සහෝදරනි. අප මේ රබ් තේරුම් ගැනීමට උත්සාහ කරගන්නේ සහෝදරනි ඊමානය විශ්වාසය පිළිබඳව දැන ගැනීමේදී විශ්වාසය පිළිබඳව අපි ආමන්තු බිල්ලා අල්ලාහ් සුබ්හානහු තාලා විශ්වාස කිරීම ඊමානයේ පළවෙනි අංගයෙන් අපි ඔහුව විශ්වාස කරගෙන අවස්ථාවේ සහෝදර මිත්‍රවනි ඔහු පවසනු ලබන්නේ නුඹලා මාව විශ්වාස කරන්නේ නම් අල්ලාහ් අපි ඊමානයේ පළවෙනි අංකය ආමන්තු බිල්ලාහි විශ්වාස කිරීමේදී අල්ලාහ් සුබ්හානහු තාලා විශ්වාස කරගෙන පැමිණීමේදී අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරනවා මාව විශ්වාස කිරීමේදී පළවෙනි කාර්යය ලෙස මා කොහේ සිටින්නේද කියා විශ්වාස කරනුයත්. ඉතින් අල්ලාහ් සුබ්හානහු තාලා ආස්තලයේ සිටින්නේ කියා ඔබලා දැනගනු කියා අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරනවා සහෝදර මිත්‍රවනි. ඒ ආකාරයට අල්ලාහ් සුබ්හානහු තාලා කොහි සිටින්නේ කියා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමත් මේ මිනිස් සමාජයට පහදා දී කියා දෙන්න ලැබුවා සහෝදර මිත්‍රවනි. ඉතින් ඒ ආකාරයට අපිට බැලීමේදී අපි ඊටාත්ම කෙටියෙන් හදීස් කීපයක් බලමු. නසයි 1210 වෙනි හදීසියෙත් අපිට සඳහන් කිරීමට හැකියාවක් තිබෙන නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ සහාබා මිත්‍රවරයෙක් එක් සහාබිවරයෙක් ඔහුගේ වහල්ලෙක් ඔහුගේ සේවකයෙක් වැඩ කටයුතු අතපසු වීම නිසා ඔහුට දඬුවම් කරන ලැබුවා. ඒ නඩු කාරණාව පිළිබඳ ඇසීමේදී අයව කැටුවගෙන ලැබුවා. ඒ අවස්ථාවේදී නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එම සේවිකාවකින් ආසන ලැබුවා. මුස්ලිම්ද මොමින්ද කියා දැනගැනීමට නම් නබි සල්ලල්ලාහු තුමාණන් අසන් ලැබුවේ. අපි නම් අප අසන්නේ නුඹගේ නමද නුඹගේ දෙමව්පියන්ගේ නම කොහොමද එසේ දැනගෙන තමයි අපි මුස්ලිම්. නමුත් අල්ලාහ්ගේ දූතවරයන් අල්ලාහ් සුබ්හානහු තාලාගේ දූතවරයන් අඳනම අයිනල්ලාහ් අල්ලාහ් සුබ්හානහු තාලා කොහි සිටින්නේද ඒ වගේම මා කවුද කියා. ඉතින් එයට එම සේවිකාව සඳහන් කරනවා අල්ලාහ් සුබ්හානහු තාලා විස්සමාවත් අල්ලාහ් සුබ්හානහු තාලා අහස්තලයේ සිටින බවත් ඔබතුමාණන් අල්ලාහ් සුබ්හානහු තාලාගේ දූතවරයන් බව. ඉතින් සහෝදර මිතුරනි මේ හදීසිය අපිට ගත හැකි කාරණේ වන්නේ ඒ කාලේදීත් අල්ලාහ් සුබ්හානහු තාලාගේ දූතවරයන් සඳහන් කරලා අල්ලාහ් සුබ්හානහු තාලා අහස්තලයේ සිටින බවත්. ඉතින් තවත් එක් හදීසියක් අපිට ඉබ්නු මාජාවේ හදීසිය අපිට ගැනීමේදී සහෝදර මිතුරනි නබි සල්ලල්ලාහු තුමාණන් පවසන යහපත් අයගේ ආත්මය පිළිබඳ අපි දන්නයි තමත්ම හදීසයක්. යහපත් අයගේ ආත්මය අරගෙන ආත්මය ලබාගත්තන් පස්සේ එම ආත්මය මලායිකවරුන් යහපත් ආත්මය බලා සඳහන් කරනවා යා අල්ලාහ් මේ ආත්මය දරා සිටි
ශරීරයටත් නුඹගේ ශාන්තිය සමාධනය පහළ කරත්වා ඒ වගේම මෙම ශරීරයටත් මේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ශාන්තිය සමාදානය ලබා දෙත්වා කියා සඳහන් කරමින් මේ ආකාරයට අල්ලාහ් සුබ්හානහු වතාලා කුමන ස්ථානයේ සිටීද ඒ අවස්ථාව යන තෙක්ම සෑම එම ආස්තලවල සිටින සෑම මලායිකවරු මේ ආකාරයට දුවා ප්‍රාර්ථනා කරන බව තමයි සඳහන්. ඉතින් අපිට මේ කාරණාවේදී දක්නට ලැබෙන තවත් සත්‍ය කාරණයක් සහෝදර මිතුරනි අල්ලාහ් සුබ්හානහු වතාලා ආස්තලයේ සිටියත් ඒ ආස්තල කීපයක් තිබෙනවා ආස්තල 7ක් තිබෙන බව තමයි සඳහන් කරන ලබන්නේ. ඉතින් සහෝදර මිතුරනි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දූතවරයන් සඳහන් කරන සවත් හදීසයක් නම් ඒ වගේම තමයි ඉබ්‍රාහිම් නබිතුමාණන් ඔහුව ගිනි දැල් වලට දමන අවස්ථාවේදී එතුමාණන් කරන ලද ප්‍රාර්ථනාවත් අපි දන්නවා හස්බනල්ලාහ් ව නිඅමල් වකීල් අල්ලාහ් සුබ්හානහු වතාලා සියල්ල බලාගත්වා අල්ලාහ් සුබ්හානහු වතාලාම ඇති කියන එම දුආවත් එක්ක තවත් දුආවක් ප්‍රාර්ථනා කරන ලැබුවා සහෝදර මිතුරනේ යා අල්ලාහ් නුඹ අහස්තලයේ තනි වී සිටින්නෙමි මම මේ ලෝකේ තනි වී සිටින්නෙමි මේ ලෝකේ ප්‍රතික්ෂේප කරන්නන් සම කරන්නන් සමග මාද තනි වී සිටින්නෙමි මාහට අල්ලාහ් සුබ්හානහු වතාලා නුඹ මට උපකාර කළ යුත්තේ කියා අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දූතවරයන් ඉබ්‍රාහිම් නබිතුමාන් සඳහන් කරන තාරීම් යන හදීස් ග්‍රන්ථයේ සඳහන් වෙන හදීසෙනුත් අපිට තේරුම් ගත හැකි වෙන්නේ අල්ලාහ් සුබ්හානහු වතාලා ආස්තලයේ සිටීම. ඉතින් තවත් හදීසයක් ලෙස අපිට ගන්න ලැබුණ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අර්ෆා දිනයේදී සිට කළ කතාවේදී සහෝදර මිත්‍රෝනේ ජනතාව බල ප්‍රකාශ කරන ලැබුවා අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දූතවරයන් මා පිළිබඳ නුඹලාගෙන් අවසන් දිනයේදී අල්ලාහ් සුබ්හානහු වතාලා ප්‍රශ්න කරගන්නේය. ඒ අනුව නුඹලා මා පිළිබඳ කුමක් සඳහන් කරන්නේද කියා සහෝදර මිත්‍රවනි ආසන ලැබුවා. ඒට සියලුම දූතවරයාගේ සියලුම මිත්‍රවරුන් එක හනින් එක මිටට යා අල්ලාහ් යා රසූල්ලා නුඹ මෙම ධර්මය කිසිම අඩුපාඩුවක් කිසිම දෙයක් නොසංගවා සම්පූර්ණව අපට සඳහන් කරන ලැබුවා. ඒ අපි සාක්ෂි දරන්නේ මේ කියා සඳහන් කරමේදී අල්ලාහ්වේ නුඹ සාක්ෂි අල්ලාහ්වේ නුඹ සාක්ෂි අල්ලාහ්වේ නුඹ සාක්ෂි කියා දඹරැංගිල්ල අහස්තලයට නංවා අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දූතයන් සඳහන් ඒ හදීසෙනුත් අපිට සඳහන් වෙන්නේ අල්ලාහ් සුබ්හානහු වතාලා ආස්තලයේ සිටින බවයි සහෝදරනි. ඉතින් මේ ආකාරයට අප සියලු දෙනාම දන්නා කාරණේ නම් නබි සුල්මානන් මිහිරාජ් ගමනේ යන ලැබුවා. ඒ අවස්ථාවේදී අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දූතයන් සලාතය ගෙනෙන් ලැබුවා සහෝදරනි. ඒ ගමනේදී මිහිරාජ් ගමනේදී යාමේදී ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමාත් එක්ක බුරාක් යන වාහනයේදී යන ලැබුවා සහෝදරනි. මස්ජිදුල් අක්සාවේ සිට ඉස්රා ගමනෙන් පසු මිහිරාජ් ගමනේදී ඒ සෑම ගමනේදී පළවෙනි ආස්තලයේදී මලායිකවරු සලාම් දී කවුද කියා අසා එතුමන්ට සලාතේ කියා ඒ වගේම ආදම් අලයිහිස්සලාම් තුමා සිට මූසා අලයිහිස්සලාම් දක්වා ඊසා අලයිහිස්සලාම් දක්වා සෑම ආස්තලයකම සෑම නබිවරුන්ම සෑම මලායිකවරුන්ට සලාම් කියා උට සුභාශිංජනය කරන ලැබුවා සහෝදරනි. ඒ වගේම අහස්තල 7කින් පසු ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා සිද්රතුල් මුන්තහා කියන එල්ලෙන් පසු මට ඒමට හැකියාවක් නැහැ. මොකද මගේ සීමා මෙතනින් අවසරයි. ඊට පස්සේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ එල්ලේට යාමට කිසිවකට අවසරයක් නැහැ නබිවරණි. නුඹ මෙතනින් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ශබ්දය මගින් කතා කිරීමට අවකාශයක් තිබේ කියා අල්ලාහ් සුබ්හානහු වතාලාත් එක්ක කතා කර අල්ලාහ් සුබ්හානහු වතාලා ලබා දී එම සලාතය ඉස්ලාමී කරුණු කාරණා ලබාගෙන නැවතත් පැමිණ ලැබුවා. ඉතින් සහෝදරයන් මේ ආකාරයේදී අපිට පැහැදිලි වෙන කාරණේ නම් අල්ලාහ් සුබ්හානහු වතාලාට අල්ලාහ් සුබ්හානහු වතාලා අහස්තල 7කින් එහා ස්ථානයක සිටින බව තමයි. ඒ ආකාරයෙන්ම තමයි තවත් හදීසයක් අපිට එම තාරිම් කියන හදීසෙත් ඒ වගේම සහෝදර මිත්‍රනේ අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ යන විට නිර්ය ස්වර්ගයේ වනේ කරුණු කාරණා බලාගෙන යන ලැබුවා සහෝදරයනි මිත්‍රනි. ඒ අතරතුරේ ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමාණන්ට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සඳහන් කරන ලැබුවා මට මේ වගේ සුවඳක් ආග්‍රහණය කිරීම මේ ලෝකයේදී අපේ මට ලැබුණේ. නමුත් මට මේ වගේ සුවඳක් හමා එනවා. ඒ කොහෙන්ද ගියා? ඊට පස්සේ තමයි සඳහන් කරන ලැබුවේ ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමාණන් මේ සුවඳ නම්
ෆිරුවන්ගේ මාලිගාවේ සේවය කරන ලැබූ සේවිකාවක් අය ෆිරුවන්ගේ දුවගේ කොණ්ඩේ පනාවක මගින් පීරගෙන සිටින අවස්ථාවේ පනාව බිම වැටුණන් පස්සේ එම පනාව අහුලා ගැනීම සඳහා යාමේදී එම සේවිකාව බිස්මිල්ලා කියා ලබා ගන්න ලැබුවා. ඒ අවස්ථාවේදී ෆිරුවන්ගේ දුව ආසනව මේ මාගේ පියාගේ නම නේද පවසන්නේ. ඒට නැහැ නුඹවයි නුඹගේ මාවයි පවන් ලැබූ අල්ලාහස්තලයේ සිටින්නා වූ අල්ලාහ් සුබ්හානහු වතාලා මගිය. ඉතින් මේ කාරණාව ඇයගින් තම පියාණන්ට සඳහන් කර මේ ඔහුව ඇයව ප්‍රශ්න කිරීම සඳහාගෙන ලැබුවන් පස්සේ අසන ලැබුවා. නුඹ මොකද්ද කියන සඳහන් කර ප්‍රශ්න කිරීමේදී අවුවා නුඹවත් මාවත් මේ ලෝකයේ සියල්ලම මවා පාලනය කරන්නා වූ අල්ලාහ් සුබ්හානහු වතාලා අහස්තලයේ සිට පාලනය කරන්නා වූ අල්ලාහ් සුබ්හානහු වතාලා තමයි කියා පවසන ඊමානය. ඒ අවස්ථාවෙත් ඔහුගේ ඊටමත් ශක්තිමත් ඇය තබා සිටීම නිසා ඇයව පුලිස්සා මරලා දැමුවා. ඉතින් අල්ලාහ් සුබ්හානහු වතාලා ඇයව ස්වර්ගයට ගෙනලා ඇයට මේ වගේ ඊටමත් උසස් සුවඳකින් යුතු ඇයව තබා තිබෙන බව තමයි ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමන් සඳහන්. ඉතින් අපිට ඒ හදීසෙනුත් අපිට ඊටමත් පැහැදිලිව සඳහන් කර හැකියේ අල්ලාහ් සුබ්හානහු වතාලා ආස්තලයේ සිටින බවයි. ඉතින් සහෝදරයනි මේ ලෝකයේ මේ ආකාරයට අපිට සරලව අපිට සඳහන් කිරීමේදී අපිට සඳහන් කළ හැකි තවත් කාරණාවක් තමයි සහෝදර මිත්‍රෝනේ අපිට තව කාරණාවක් තමයි අපි දුවා ප්‍රාර්ථනා කිරීමේදී අප අහස්තලයට අත් දෙක උස්සා අපි දුවා ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම තමයි මේ භූමිය තුල සිටින අප ඒ ආකාරයට දුවා ප්‍රාර්ථනා කිරීමේදීත් අපි ඒ ආකාරයට ආස්තලය තමයි අපි අත් දෙක ඔසවා අල්ලාහ් සුබ්හානහු වතාලාගෙන් අපි ඉල්ලන්නේ. ඉතින් සහෝදරනි ඒ මෙතුව මේ කරුණු කාරණාවනේ අල් කුර්ආනයේ හදීස් වලින් අපිට ඉතාමත් පැහැදිලිව සරලව මම කරුණු කාරණා ඉදිරිපත් කරන්න ලැබුවේ සහෝදරනි අල්ලාහ් සුබ්හානහු වතාලා කොයි සිටින්නේද ඔව් අවස්ථාවේ සිටින්නේ. ඒ වගේම නබි සල්ලල්ලාහු සඳහන් කරන ලැබුවා භූමිය තුල සිටින අයට ඔබ ආදරේ ස්නේහය පෑවොත් අහස්තලයේ සිටින අල්ලාහ් සුබ්හානහු වතාලා ඔබට ආදර කරනු ලබන්නේ කිය. ඉතින් සහෝදර මිත්‍රයනි සූපිත්ව සංකල්පයන් අද්විතීය සංකල්පයන් හා ග්‍රීක සංකල්පයෙන් සංකල්පිත වූ සූපිත්වය සංකල්පයන් වලින් කියන ආකාරයට ඒ වගේම ඉස්ලාමීය සමාජය තුල සමහර ගී වලින් සඳහන් කරන ආකාරයට අල්ලාහ් සුබ්හානහු සෑම තැනකම සෑම අවස්ථාවකම සෑම පැතිකඩම සුළඟක් මෙන් සිටිනේද නැහැ සහෝදරනි. අල්ලාහ් සුබ්හානහු ආස්ථාල හතකට එහා ඔහුටම වෙන්විච්ච තැනක සිටින්නේ සහෝදර මිත්‍රනි. ඉතින් අල්ලාහ් සුබ්හානහු වතාලා අහස්තලයේ සිටින්නේ කියන කරුණ කාරණාව අපිට ඉතාමත්ම පැහැදිලිව කාරණාව. ඉතින් සහෝදර ඒ ආකාරයට ඔහු අහස්තලයේ සිටිනම් ඔහුට කුමන ස්ථානයක් සිටීද කියන එක කාරණාව තමයි ඊළඟ ප්‍රධානම කාරණාව සහෝදරනි. ඉතින් අල්ලාහ් සුබ්හානහු වතාලා ඔහු සිටින ස්ථානය ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරනවා. අල්ලාහ් සුබ්හානහු වතාලා අල් කුර්ආනයේ 32:4 සඳහන් අල්ලාහුල්ලදි හලක සමාවාති වල් අල්ලි වමා බයිනහුම් ෆී සිත්තාතින් අය්යාමින් සුම්මස්තවා අලල් අර්ෂි. අල්ලාහ් සුබ්හානහු වතාලා අහස්තලයත් භූමියත් දෙකම අතර තිබෙන්නා වූ සියල්ලම අල්ලාහ් සුබ්හානහු අහස්තලයත් භූමියත් දෙකම අතර තිබෙන්නා වූ සියල්ලම පසුව ඔහුගේ ගරුත්වත්වයට රිසිසේ ගෞරවයටත් උත්තම තත්වයටත් උචිත ආකාරයට අර්ශ මත ඔහු අසුන්ගත් සිටිහ. ඉතින් සහෝදර මිත්‍රවනි මේ ආකාරයට අල්ලාහ් සුබ්හානහු වතාලා ආස්තලයේ ඔහුටම වෙන්විච්ච අර්ශ කියන්නේ සිංහාසනය. මේ ලෝකේ ගරුත්වයට ගෞරවයට අපේ රජවරුන්වත් බලන්නේ ඔහු ඉතාමත්ම. ඉතින් මේ ලෝකේ පරිපාලනය කරන්නා වූ ඔහු අර්ශය ඔහුගේ අර්ශය මත තමයි සිට මේ ලෝකේ පාලනය කරන්නේ සහෝදර මිත්‍රනි. ඉතින් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දූතයන් සඳහන් කරන අබූ දාවුද් තිබෙනා මේ හදීසය එලෙසම අල්ලාහ් සුබ්හානහු වතාලා අල්ලාහ් සුබ්හානහු වතාලා අහස්තලයේ අර්ශය මත සිටින්නේය. තවද නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසන ලැබුවා අල්ලාහ් සුබ්හානහු වතාලා පළමුව අල්ලාහ් සුබ්හානහු වතාලා පමණයි හිටියේ. පසුව ඔහු අර්ශව ඇති කරගන්න ලැබුව බවත් එම අර්ශය ජලයේ මත තිබෙන බවත් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසන අතර සහෝදර මිත්‍රෝනි අල්ලාහ් සුබ්හානහු වතාලා ඔහුගේ අර්ශය
මේක ඇතිකරම් පස්සු ඔහු ලහුෆුල් මව්ෆුල් යන සටහන් පතද ඇතිකර එහි ලෝකයේ ආරම්භයේ සිට අවසානයේ දක්වා තිබෙන්නව සියලුම කරුණු කාරණා වසර 50000කට පෙර සටහන් කර තිබූ බව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ලැබුවා සහෝදර මිත්‍රනි. මේ බුහාරියේ 3192 වෙනි හදීසයේ සහෝදර මිත්‍රනි. ඉතින් අපිට මේක පැහැදිලි වෙන කාරණේ අල්ලාහ් සුබ්හානහු වතාලා අහස්තලයේ සිටිනවා, අහස්තලයේ අර්ශය මත සිටිනවා. අර්ශයේ තුල ඔහුගේ සටහන් පොත ලහුෆුල් මව්ෆුල්ව ඇති කර මේ ලෝකයේ ආරම්භයට වසර 50000කට පෙර සියලුම සටහන් කරන ලැබූ බව තමයි අපිට පැහැදිලි වෙන්නේ. ඉතින් සහෝදර මිත්‍රෝනි මේ ආකාරයෙන් නබි සල්ලල්ලාහු තවත් සඳහන් කරන මේ ලහුෆුල් මව්ෆුල් සටහන් පතෙහි ඔහු එක් දෙයක් ඔහුටම අනිවාර්ය කරගන්න ලැබුව බව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සඳහන් කරන සහෝදරනි. අල්ලාහ් සුබ්හානහු තාලා ඊටමත් නීති ඔහුට නීතියක් හෝ නැතිනම් නිර්ණායකයක් කාටවත් කළ හැක්කක් නෑ සහෝදරනි. ඔහුටම එක නීතියක් ඔහුටම සාධාරණයක් කරගන්න ලැබුවා සහෝදරනි. විදියක් ඔහු ඇති කරගන්න ලැබුවා. ඒ කුමක්ද? ඒ සටහන් පතෙහි ඔහු සඳහන් කරලා ලියා තැබුවා. ඒ නම් මාගේ කෝපයට වඩා මාගේ සමා කිරීමේ තත්ත්වය අධිකයි කියා. ඉතින් අර්-රහ්මාන් අර්-රහීම් මහා කාරුණික පරම දයාබර අල්ලාහ් සුබ්හානහු වතාලා ඔහුටම මේ ලෝකයේ ආරම්භයට පෙරම ඔහු ඊටමත් කරුණාවන්තය, ඔහු ඊටමත් ආදරවන්තය, ස්නේහවන්තය. ඔහුගේ ආදරය කරුණාතර මේ ලෝකේ කිසිවක් නැහැ සහෝදරනි. අපගේ දෙමව්පියන්ට සහෝදරවන්තයන්ට වඩා මේ ලෝකේ සියල්ලන්ට වඩා අල්ලාහ් සුබ්හානහු වතාලා අපිට කරුණාවන්තයයි. ඉතින් සහෝදර මිත්‍රනි, ඉතින් මේ ආකාරයට ඔහු ස්වභාවිකව තම පුරුද්ද වෙනස් කරගන්න ලැබුවේයි ලහුෆුල් මව්ෆුල් යන සටහන් පොතේ තිබූ බවත් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන් අර්ශයේ මත තිබෙන්නේ සමාවෙන්න ලහුෆුල් මව්ෆුල් සටහන් තිබූ බව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන් සඳහන් කරන තිබුවා සහෝදරනි. ඉතින් සහෝදර මිත්‍රනි, තවත් ආකාරයට සඳහන් කරම අල්ලාහ් සුබ්හානහු වතාලා අහස්තාලේ අර්ශය මත සිටින බව තාමත් පැහැදිලි කාරණේ. ඉතින් තව අවස්ථාවක සඳහන් කරන නබි සල්ලල්ලාහු සඳහන් කරන පළවෙනි නලාව මේ ලෝකයේ අවසාන වීම සඳහා සූර් සියල්ලම විනාශ වී යන බව සහෝදරනි. කුල්ලු මන් අලයිනා ෆාන් වයබුක වජබ රබ්බුක සුල් ජලාලි වල් ඉක්රාම්. දෙවැනි සූර් පසු සහෝදරනි පිමිනෙන පසු සියල්ලම නැගිටිනු ලබන්නේ කියා. දෙවැනි සූර් පිමින් ලැබුවන් පස්සේ සියල්ලම නැගිටිනු ලබන්නේවා. ඉදා දුල්ලිදතුල් අර්ලු දිල්සාලහා වහරජතුල් අර්ලු අස්කාලා වකාල් ඉන්සානු මාලහා. භූමිය මතු පිට තැන්පත්ව සිටින සියලුම මිනිසුන් භූමිය පිටතට ගෙනත් දමනු ලබන්නේය. එවිට වකාලල් ඉන්සානු මාලහා මේ භූමියට කුමක් වූයේද කියා මිනිසා අසනු ලබන්නේ සහෝදරනි. එතන එසේ නැවත ජීවිය ලබා නැගිටින දවසේදී සහෝදර මිත්‍රෝනේ දිනේදී මා තමයි පළවෙන්නා කියා අල්ලාහ් සුබ්හානහු තාලාගේ දූතයන් සඳහන් කරනවා. එසේ පවසාගෙන නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සඳහන් කරනවා මා ටික වේලාවක් හිස ඔසවා බලන ලැබූ අවස්ථාවේදී එහිදී අල්ලාහ් සුබ්හානහු තාලාගේ දූතවරයා වන මගේ සහෝදර මූසා අලයිහිස්සලාම් තුමා අල්ලාහ් සුබ්හානහු තාලාගේ අර්ශය අල්ලාහගේ සිටින්නේ. ඉතින් මේ බුහාරි හදීසයේ මේ ආකාරයෙන් මේ හදීස් වලින් අපිට ඉතාමත්ම පැහැදිලි කාරණේ අල්ලාහ් සුබ්හානහු තාලාට අර්ශය තිබෙන බව. ඉතින් මේ වගේම අප කවුරුත් දන්නා කාරණයක් නම් අල්ලාහ් සුබ්හානහු තාලා අවසන් දිනයේදී ඔහුගේ අර්ශය මත සිටගෙන පැමිණෙන්නේ ඔහුගේ අර්ශයේ පාර්ශ්වයන් 7ක් එම අර්ශයේ පැමිණේ. ඉතින් ඒ අවසන් දිනයේදී අල්ලාහ් සුබ්හානහු තාලා මේ ලෝකයේදී ඔහු නියම කරන ලැබූ ඔහු උසස් තත්ත්වයේ පත් කරන ලැබූ ඔහු සඳහා ඔහු කියා දෙන ලැබූ ආකාර ජීවත් වේ පාර්ශ්වයන් 7කට අල්ලාහ් සුබ්හානහු තාලා ඔහුගේ අර්ශයේ සෙවණැල්ල ලබා දෙන බව සඳහන් කරන ලැබුවා සහෝදරනි. ඉතින් බුහාරි හදීසයේ සඳහන් මේ හදීසියත් ඉතින් අල්ලාහ් සුබ්හානහු තාලා අහස්සලේ සිට අර්ශය මත සිටගෙන අල්ලාහ් සුබ්හානහු සිටින බවත් ඔහුගේ මැවීම් වන අර්ශය ආස්තලේ ඒ කියන්නේ ඔහුගේ අර්ශය සිටින අල්ලාහ් සුබ්හානහු තාලාගේ මැවීම් වන මේ ලෝකය
දුරනං බස්නාහිරටත් දකුණටත් තියෙන දුරයි සහෝදර මිත්‍රනි. මේ ආකාරයට ඒ කියන්නේ අල්ලාහ් සුබ්හානහු තාලාගේ අර්ශය පිළිබඳ සඳහන් කිරීමේදී ස්වර්ගයේ දුර තමයි ඒ සඳහන් කරන ලැබුවේ සහෝදර මිත්‍රනි. ස්වර්ගයේ දුර ඊතරම් විශාලත ඒ ස්වර්ගීය රාශියක් තිබෙනවා. ස්වර්ග රාශියක් ඒ ඊ타ත්ම උසස්ම ස්වර්ගයේ නම් ජන්නතුල් ෆිර්දෞස් සහෝදරයනි. අපි සියලු දෙනාම ජන්නතුල් ෆිර්දෞසිය තමයි ඉල්ලන්න ඕනේ කියලා අල්ලාහ් සුබ්හානහු තාලාගේ දූතවරයන් අපිට සඳහන් කරන්න ලැබුවා. ඉතින් මේ ආකාරයට අල්ලාහ් සුබ්හානහු තාලාගේ දූතවරයන් සඳහන් කරන මේ ස්වර්ගයේ ජන්නතුල් ෆිර්දෞසියේ සිටින් තමයි අල්ලාහ් සුබ්හානහු තාලා ජලය එනු ලබන්නේ කියා. ඉතින් සහෝදර මිත්‍රයනි, ඒ බුහාරි හදීසේ සඳහන් හදීසය ඒ වගේම මෙම අල්ලාහ් සුබ්හානහු තාලාගේ අර්ශය පිළිබඳ එය දරා සිටින්නේ කවුරුන්ද කියත් අල්ලාහ් සුබ්හානහු තාලාගේ දූතයන් සඳහන් කරන ලැබුවා. අර්ශය මලායිකණු 8 දෙනෙක් දරා සිටින බවත් අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරයි සහෝදර මිත්‍රනි. අල්ලාහ් සුබ්හානහු තාලාගේ දූතවරයා සඳහන් කරනවා, අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරනවා. අල්ලාහ් සුබ්හානහු තාලා එසේ සඳහන් කරනවා 69 17 වල් මලායිකු අලල් අර්ජායිකුහුම් වයහමිලු අර්ශ රබ්බික ෆෞකහුම් යෞමයිදින් සමානියා. මලායිකවරුන් එහි අහසෙහි පැති වෙල සිට එදිනදී නුඹගේ පරමාධිපතිගේ අර්ශය මලක්වරුන් 8 දෙනෙකු තමන්ට ඉහළින් උස්ලාගෙන එන බවත් අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරනවා. ඉතින් සහෝදරනි, එදිනදී අවසන් දිනේ ඔබත් මාත් සිතා සිටින්නේ කුමක්ද සහෝදර මිත්‍රනි? අවසන් දිනේදී ඔබත් මාත් සියලු දෙනාම ජනයා ඊ타ත්ම තැතිගන්වමින් සිටින්නේ සහෝදරයන්. තමන්ට කුමක් වන්නේද, තමන්ට කුමක් වෙන්නේ කියා, කුමක් තීරණයක් වන්නේද කියා සහෝදර මිත්‍රනි. කණ්ඩායම් වශයෙන් පේලියට සිටින දිනය එම දිනේදී එදිනේදී මිනිසාගේ පාහඬවල් හැර වෙන කිසිවක් ඇසෙන්නේ නැහැ සහෝදර. මිනිසෙක් එක් තමන්ගේ එක් තැනක් බැලුවොත් ඒ තැන පමණක් බලාගෙන කිසිම තැනක් ඔවුන් නොබලයි සහෝදරනි. ඔව් තමන් පිළිබඳ යා නෆ්සී කියාගෙන මට කුමක් වන්නේද කියලා හැඩි ඉතාමත්ම බියටපත් වෙච්ච දවස තමයි එදින සහෝදරනි. ඒ දිනේදී අල්ලාහ් සුබ්හානහු තාලාගේ දූතයන් අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරන 8 දෙනෙක් තමයි ඔහුගේ අර්ශය රැගෙන ඉන්නේ කියා. ඉතින් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසන ලැබුවා එම අර්ශය දරා සිටිනව එක් මලෙක්වරු පිළිබඳ මට සඳහන් කරන්න ලැබුවා. ඉතින් එම එක් මලායිකවරයෙක්ගේ දේහ අංගයන් පිළිබඳ සඳහන් කිරීමේදී නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සඳහන් කළා ඔහුගේ කනේ සිට මෙම උරහිස දක්වා ප්‍රමාණය එක් මිනිසෙක් අවුරුදු 700ක් ගමන් කරන්නා දුර ප්‍රමාණය. සුබ්හානල්ලාහ්. එම ප්‍රමාණය නම් එම මලායිකවරෙක් කොයිතරම් විශාල ඇද්ද. එසේනම් එම මලායිකවරුන් 700ක් සමාන 8 දෙනෙක් අර්ශය දරා සිටින්න එම අර්ශය කොයිතරම් විශාල ඇතිද. ඉතින් සහෝදර මිත්‍රනි, මේ අල්ලාහ් සුබ්හානහු තාලා කොහි සිටින්නේද? ඔහු අර්ශයේ සිටින බවත් ඒ ආස්තල 7කින් එහා ජන්නතුල් ෆිර්දෞස් වල ඉහළින් තිබෙන බවත් තිබෙන්නේ කියා තමයි සහෝදර මිත්‍රනි අල්ලාහ් සුබ්හානහු තාලා පවසන්නේ. ඉතින් ජන්නතුල් ෆිර්දෞස්යේ තිබෙන බව තමයි සඳහන් කරන්නේ. ඉතින් අල්ලාහ් සුබ්හානහු තාලා 11:7 මේසේ පවසන ලෝකේ ආරම්භයේ දුම් වලින් තමයි පිරුණු දෙයක් තිබූ බවටත් තමයි අපි සියලුම දෙනාම දන්නේ සහෝදර මිත්‍රනි. මේ ලෝකය බිග් බෑන් තියරි අනුව මේ මහා විශාල පිපිරීමෙන් පසු මේ ලෝකය තිබුණු බව තමයි ඔබ මා සියලු දෙනාම පිළිගන්නේ. ඉතින් ඒ ආකාරයටම අල්ලාහ් සුබ්හානහු තාලා මේ ලෝකය ජලය අංශු වාතයේ සියලුම දේවල් අඩංගු වෙලා එයින් තමයි ලෝකෙ ඇති වුණේ කියන එක සඳහන් කරනවා. ඒ ආකාරයට අල්ලාහ් සුබ්හානහු තාලා ඔහුගේ අර්ශය තිබෙන්නේ කුමක් මතද කියලා අල්ලාහ් සුබ්හානහු තාලා ඊටමත් පැහැදිලිව කියනවා 11:7 සහෝදරනි. වකාන අර්ශු අලල් මායි. ඔහුගේ අර්ශය ජලය මත විය කියා අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරනවා. ඉතින් මේ ආකාරයේ තම ස්ථානයේ පිළිබඳ ඔහු ඊටමත් පැහැදිලිව සඳහන් කර පෙන්වා තිබෙන්නේ සහෝදරනි. මේ ආකාරයට ආස්තලයේ සිට අර්ශය මත එම අර්ශය ජන්නතුල් ෆිර්දෞස් වල ඉහළින් මත දරා තිබෙන බව තමයි සහෝදර මිත්‍රයනි.
ඉතින් සහෝදරනි මිතුරනි අප මේ කොහි කුමක් මතද කොතනද සිටින්නේ කියා පැහැදිලිව දැනගත්තේ සහෝදරනි. අල්ලාහ් සුබ්හානහු තාලා කොහි සිටින්නේද කුමක් මත සිටින්නේ කුමන ආකාරයක සිටින්නේද කියන එකත් අපි තාමත්ම පැහැදිලිව දැනගන්න ලැබුවා සහෝදර මිතුරනි. මේ ආකාරයට අල්ලාහ් අපි ඊටමත් සංක්ෂිප්ත සඳහන් කිරීමේදී අල්ලාහ් සුබ්හානහු තාලා ඔහු සිටින්නේ කොහෙද? අල්ලාහ් සුබ්හානහු තාලා ෆිස්සමාවාති ඔහු ආහස්තලයේ සිටිනවා. ඒ වගේම අල්ලාහ් සුබ්හානහු තාලා ඔහුගේ ඔහුටම වෙන් වෙච්ච තැනක සිට අර්ෂ් කියන එම ආසනයේ සිට ඔහු සිටින් ලැබුවා. ඔහු එතන ඉන්නවා කියන සෑම ආකාරයකින් ගත්තත් ඔහු අර්ෂයේ සිටින බවත් එම අර්ෂය ජන්නතුල් ෆිර්දෞස්යේ ඉහළින් තිබෙන බවත් එම ජන්නතුල් ෆිර්දෞස්යේ එම අර්ෂයේ පහළින් තමයි ස්වර්ග වාසීන්ට ජලය ලැබෙන බවත්. ඉතින් අල්ලාහ් සුබ්හානහු තාලා එම අර්ෂයේ මත සිටගෙන මේ ලෝකයත් මේ මුළු ප්‍රපංචයත් පරිපාලනය කරන්නව සර්ව බලධාරී අල්ලාහ් සුබ්හානහු තාලා සිටින ස්ථානයත් කොහි සිටින්නේද කොයි මත සිටින්නේ කියන එක ඉතාමත්ම පැහැදිලිව සරලව අපිට තේරුම් ගන්න හැකි වුණා අල් කුර්ආන වදන් වලිනුත් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ සහී හදීස් වලිනුත් අපිට මේ ආකාරයට අපිට ඉතාමත් පැහැදිලිව අපිට දක්න ලැබෙනවා. ඉතින් සහෝදර මිතුරුනි අපි ඔහු ඒ පිළිබඳ ඔහු සිටින ස්ථානයේ කුමක් සිටින්නේද කොයි සිටින්නේ කියන එක ඉතාමත් පැහැදිලි වුණා. ඉතින් සහෝදර මිතුරුනි අල්ලාහ් සුබ්හානහු තාලාව අපිට ඊළඟ පාඩම ලෙස ඉන්ෂාඅල්ලාහ් ඊළඟ වැඩසටහන තුලින් ආරම්භ කිරීම ලෙස සිටින්නේ අල්ලාහ් සුබ්හානහු තාලා අවසන් දිනේදී අපිට එසේම අල්ලාහ් සුබ්හානහු තාලා දැකීම යන පාඩමයි. ඉතින් ඒ පාඩම තුළද ඔහුව මේ ලෝකයේදී බැලීමට හැකිද නැතිනම් අවසන් දිනයේදී දැකීමට හැකිද නැතිනම් මේ ලෝකයේදී බලපු අය සිටීද එසේ නැතිනම් බැලීමට නොහැකිද අවසන් දිනයේදී බැලීමට හැකි අය සිටීද බැලීමට නොහැකි අය සිටීද කියන කරුණු කාරණා අනුව අපි බලලා අල්ලාහ් සුබ්හානහු තාලා ඊළඟ පාඩම ලෙස අල්ලාහ් සුබ්හානහු තාලාව අවසන් දිනයේ දැකීම යන පාඩමත් එක්ක අපි සම්බන්ධ වෙමු ඉන්ෂාඅල්ලාහ්. وآخر دعوانا أن الحمد لله رب العالمين. السلام عليكم ورحمة الله وبركاته.